ජීවයේ සොඳුරුතැන් සොයා යන කවුණි තවත් එක සුන්දර නැවතුම් පළක්. The Creature සිංහල YouTube channel සමගින් අදත් ජීවලෝකයේ අරුම පුදුම තතු විත්ති ඔබ වෙත රැගෙන එන්න මම සූදානම්. ඉතින් ආරාධනා කරනවා එකෙන් කියලා The Creature සිංහල YouTube නාලිකාවත් සමගින්. ආයුබෝවන් සුබ දවසක්. The Creature සිංහල YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ නවසීලන්තේ ජාතික පක්ෂිය ගැන. එහෙමත් නැත්නම් කිවි කුරුල්ල ගැන. කිවි කුරුල්ලව අයිති වෙන්නේ අපි හැමෝම දන්න පැස්බරාගේ පවුලට. ඒ කියන්නේ ඇප්ටෙරිජිඩේ පවුලට. දැනට හඳුනාගෙන තියෙන පරිදි කිවි විශේෂ 5ක් දැනට ඉන්නවා. ඔබ සැමගේ හඳුනා ගැනීම පිණිස මම මේ විශේෂ 5 පින්තූරයක් මෙම වීඩියෝවට අන්තර්ගත කොට තියන්නම්. දැන් අපි බලමු කිවි කුරුල්ලගේ ජීවන චක්‍රය ගැන. කිවි කුරුල්ලගේ ජීවිතය ආරම්භ වෙන්නේ තනි විශාල බිත්තරයකින්. දින 75ත් 85ත් අතර කාලයක් බිත්තර රැකීම සිද්ධ වෙනවා. බිත්තර රකින්නු ලබන්නේ පිරිමි සතා වීම විශේෂයි. පැටවා බිහිවීමෙන් පසු ස්වාධීන වන අතර සම්පූර්ණයෙන්ම පිහාටු සහිතව දෙමාපිය රැකවරණයෙන් තොරව පෝෂණය වීමටත් ආරක්ෂා වීමටත් හැකියාවක් තියෙනවා. ලිංගික පරිණතියට පෙර වසර කිහිපයක් සෙමින් වර්ධනය වන අතර ආයු කාලය වසර 50ක් පමණ වෙනවා. අපි දැන් ඒ ගැන වෙන වෙනම කතා කරමු. බිත්තර දැමීම හා රැකීම. කිවි ගැහැණු සතුන් විශාල තනි බිත්තරයක් දානවා. මේ ඔවුන්ගේ දේහබරින් 20%කට වඩා වැඩි වෙනවා. බිත්තර රැකීම දින 75 සිට 85 දක්වා සිදු වෙනවා. බිත්තර රකුණු ලබන්නේ පිරිමි සතා විසින්. සොහොඹුල් පැටවුන්. බිත්තර පුපුරා ඉවතට එන පැටවුන් සම්පූර්ණයෙන්ම පිහාටු සහිතව ඉපදෙනවා. කවචයේ ඉතිරි වන කහමද කොටස් අනුභව කරමින් දින 10ක් පමණ පෝෂණය වෙනවා. බිත්තර පුපුරා එළියට එන සොහොඹුල් පැටවුන්ව දෙමාපියන් මගින් රැකීමක් හෝ ආහාර ලබා දීමක් සිදු නොවන බැවින් කිවි පැටවුන් වහවහ ආහාර සෙවීම ආරම්භ කරයි. තරුණ සහ වැඩිහිටි කිවි සතුන්. තරුණ සතුන් සෙමින් වර්ධනය වන අතර ඔවුන්ගේ ලිංගික පරිණතියට වසර 3ත් හෝ 5ත් අතර කාලයක් ගත වෙනවා. විශේෂය අනුව තරුණ කිවි සතුන් සති කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා දෙමාපියන් සමග රැඳී සිටීමට හැක. පිරිමි සතුකගේ ලිංගික පරිණතියට මාස 14 සිට 18 දක්වා කාලයක් ගත වෙන අතර ගැහැණු සතුන්ට ලිංගික පරිණතිය සඳහා වසර 2ත් 3ත් අතර කාලයක් ගත වේ. පරිණත වූ පසු ඔවුන් කූඩුවක් සඳහා ගුලක් හාරයි. සමහර විට පළමු බිත්තරය දැමීමට මාස 2කට පෙර අභිජනන චක්‍රය ආරම්භ කරනවා. අපි දැන් කිවි සතුන්ගේ ආහාර රටාව ගැන කතා කරමු. මොවුන් සර්වභක්ෂකයින් වන අතර මොවුන්ගේ ප්‍රධාන ආහාරය වනුයේ වනාන්තර බිමේ සිටින කුඩා අපෘෂ්ඨ වංශීන් වේ. උදාහරණයක් ලෙස කුඩා බිම් පණුවන්, කෘමි කීටයින්, කුරුමිනියන්, සලඹයන්, මකුළුවන්, සෙන්ටිපොඩ් හා මිලිපොඩ් සතුන් මෙන්ම හම්බෙල්ලන්, ගොල්බෙල්ලන් හා විවිධ බෙරි වර්ග, බීජ, කොළ, වැටුණු පළතුරු වැනි දෑ ආහාරයට ගන්නවා. අපි දැන් කතා කරමු මෙයාලා කොහොමද හුස්ම ගන්න කියලා. කිවි සතුන්ගේ ශ්වසනය සිද්ධ වෙන්නේ සංකීර්ණ පෙනහළු පද්ධතියක් හා වායු මළු භාවිතා කිරීමෙන්. කිවි සතුන්ට බාහිර නාස්පුඩු පවතිනවා. එය දිගු හොට කෙළවර පිහිටා ඇති අතර එමගින් භූගත ආහාරවල සුවඳ දැනීමට උපකාරී වෙනවා. නමුත් දූවිලි හා වැලි මගින් මඩවැනි දෑව මගින්
නාස්පුඩු අවහිරවීම සිදුවිය හැකියි. කිවි සතුන් හුස්ම ගැනීමේදී ශබ්දයක් නිකුත් වෙනවා. මේ ශබ්දයට හේතු වෙන්නේ ඵලදායී හුස්ම ගැනීමක් සඳහා නාස්පුඩු පිරිසිදු කිරීම නිසා වෙනි. කිවි හොට කෙළවර නාසය පවතින ලොව එකම පක්ෂියා වෙනවා. දැන් මම කතා කරන්න යන්නේ කිවි කුරුල්ලාගේ ලිංගික චර්යාවන් ගැන. කිවි සතුන් ඉතා රළු හඬක් පිට කරනවා. මොවුන් ගොරවමින්, ශබ්ද නගමින්, මැසිවිලි හා තට්ටු කිරීම සමග අඛණ්ඩ සම්බන්ධයක් පවත්වා ගන්නවා. පිරිමි සතා සාදන ලද කුලකදී අවසානයේ ඉවල හමු වෙනවා. වෙඩි හඬකට සමාන හඬක් කිවි කුරුල්ලන්ට තියෙනවා. මම මේ වීඩියෝවට කිවි කුරුල්ලාගේ ලිංගික චර්යාව පිළිබඳ වීඩියෝ කොටසක් අන්තර්ගත කර තියෙනවා. බලන්න මේ කුරුල්ලන් හරිම අමුතු හැසිරීම් දක්වනවා. දැන් අපි කතා කරමු කිවි සතුන්ගෙන් පරිසර පද්ධතියට තියෙන බලපෑම හා වැදගත්කම ගැන. පාංශු වාතනය හා පෝෂණ චක්‍රය. කෘමීන් හා පණුවන් සොයා ගැනීම සඳහා ඔවුන් දිග හොටෙන් වනාන්තර තට්ටුව පරීක්ෂා කිරීමෙන් කිවි ආහාර සොයන නිසා පස වාතනය හා ශාක වර්ධනයට හා සමස්ත වනාන්තර සෞඛ්‍යයට අවශ්‍ය පෝෂ්‍ය චක්‍රය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. අපෘෂ්ඨවංශීන් පාලනය කිරීම. කිවි වනාන්තර පරිසරය තුළ අපෘෂ්ඨවංශීන් උදාහරණ ලෙස කුඩා බිම් පණුවන්, කුරුමිනි කීටයින්, මකුළුවන් ඇතුළු අපෘෂ්ඨවංශීන් පාලනයට දායක වෙනවා. බීජ ව්‍යාප්තිය. පළතුරු පරිභෝජනයෙන් පසු වසුරු පැහැරීමෙන් පළතුරු බීජ පැලවි ශාක චක්‍රය නැවත ආරම්භ වේ. කිවි පරිසර සෞඛ්‍ය දර්ශකයක් ලෙස ක්‍රියා කරයි. කිවි යනු නොඉඳුල් පරිසර පද්ධතිවල වාසය කරන කුරුල්ලෙකු බැවින් පරිසර සංරක්ෂණය හා එම ප්‍රයත්න සාර්ථක නම් එම ප්‍රදේශයේ කිවි ගහණය සුලභ වේ. මේ පරිසර සෞඛ්‍ය දර්ශකයක් ලෙස සැලකිල්ලට ගන්නවා. පරිසරයේ පාළු පිරවීම. කිවි යනු හුදකලා වූ විශාල භූමිවල පරිණාමය වූ කුරුල්ලෙකු බැවින් පරිසරයේ ජෛව විවිධත්වයට ඉවහල් වී ඇත. කිවි යනු දැවැන්ත සංස්කෘතික වැදගත්කමක් සහිත අද්විතීය පරිණාමී ඉතිහාසයක් ඇති නවසීලන්තයටම ආවේනික වූ පක්ෂියෙක්. නවසීලන්තයේ ජාතික පක්ෂියා කිවි කුරුල්ලා වෙනවා. ගෝත්‍රික කණ්ඩායම් හා ස්වදේශික ජනතාවගේ ඇදහිලි විශ්වාස හා සංස්කෘතික වටිනාකම. එනම් මාෝරි හා ටොංගා ජනතාව කිවි පිහාටු තම තරාතිරම පෙන්වීමට යොදා ගන්නවා. කිවි පිහාටු යොදාගෙන වියන ලද සලු භාවිතා කරනවා. අපි දැන් කතා කරමු කිවි කුරුල්ලන්ට තියෙන තර්ජන ගැන. විලෝපිකයන්ට ගොදුරු වීමේ අවදානම. කිවි යනු ගොඩබිම විලෝපිකයන් හා ක්ෂීරපායින්ගෙන් හුදකලාව පරිණාමය වූ සතෙක් නිසා ස්වභාවික පරිසරයේදී ස්ටෝට් හා ෆෙරට් සහ බළලුන් මෙන්ම වල්බල්ලන් වැනි විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට අනුකර්තනය වී නැත. අඩු පැවතීමේ අනුපාතය. කිවි පැටවුන්ගෙන් 95%ක්ම වැඩිහිටි අවධියට පත්වීමට පෙර මිය යනවා. වාසස්ථාන අහිමිවීම. ඉඩම් සංවර්ධනය හා වන විනාශය නිසා ඔවුන්ගේ සුපුරුදු පරිසර පද්ධතීන් විනාශ වී තියෙනවා. එමගින් ජාන විවිධත්වය අඩුවන අතර අවදානම වැඩි වෙනවා. ඉතින් අද මම කතා කළේ කිවි කුරුල්ලා ගැන. මෙයාලගේ ජීවිතය, මෙයාලගේ ආරම්භයේ සිට ආහාර, ප්‍රජනනය, මෙයාලගේ පරිසරයට වන බලපෑම්, මෙයාලට අපෙන් වන බලපෑමුත් අපි කතා කළා. එපමණ වෙලා මගේ නාලිකාවත් එක්ක රැඳෙමින් ජෛව ලෝකයේ අපූර්වත්වය ගවේෂණය කරන්න එක්වුණු ඔබට ස්තුතියි. තවත් සොඳුරු ගවේෂණයකින් හමුවන තෙක් ඔබට සුබ දවසක්.